විශේෂයෙන්ම වෛද්‍යතුමනි මේ රෝගය පිළිබඳ කතා කරනකොට වෛද්‍යතුමා කිව්ව ප්‍රධානම ලක්ෂණ වලින් එකක් තමයි වේදනාව කියන කාරණාව. එතකොට ගොඩක් වෙලාවට ආර්ථවය සිදුවන අවස්ථාවලදී හරි මෙහිම වේදනාවක් දැනෙනකොට ගොඩාක් වෙලාවට අපි බොහෝ අය පුරුදු වෙලා ඉන්නේ වේදනා නාශකයක් මගින් මේ తත්වය සමනය කරගන්න. ඇත්තටම එහෙම හිතලා වේදනා නාශකයක් නැත්නම් වෙනත් ඖෂධ භාවිතා කරන එක කොයිතරම් දුරට බලපෑමක් ඇති කරන තත්වයක්ද මේ රෝගයට? සාමාන්‍යයෙන් වේදනානාශකයක් ගන්නකොට ගොඩාක් අය කියන දෙයක් තමයි මේ කරුණු දැනගන්න ඕනෙත් නැහැ කියනවා. ඕවා ගන්න එපා වැඩිය. ඕවායින් ප්‍රශ්න ඇති වෙනවා. බොන්න එපා කියනවා. ඔව්. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. හැබැයි වේදනානාශකය බොන්න රෝගියාට සිද්ධ වෙන හේතුකුත් තියෙන එතනත් සාධාරණත්වයක් තියෙනවා. ඒ කියන්නේ අරුණි එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගියාගේ ප්‍රධානම ලක්ෂණය තමයි බරපතල වේදනාව. සාමාන්‍ය වේදනාව නෙමෙයි. සාමාන්‍ය වේදනාව කාන්තාවක් ඌල ගන්න පුළුවන් සාමාන්‍ය ආර්ථව දිනවල ඇති වෙන මේ සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි සමහර එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගීන් මේ ඊයේ පෙරේද මට මගේ එක රෝගියෙක් කිව්වා දැන් නම් ડોක්ටර් මගේ මේ මෙන්සස් හදනවා මම දන්නෙත් නෑ කියලා. මේ සත්‍ය දෙයක්. ඒ කියන්නේ ඉච්චරටම දෙයක් ආයුර්වේද වෙදකමින් මම කරපු දෙයක් මට බොහොම බරපතල විදිහට. ඒ කියන්නේ ඒ රෝගියා මගේ කාමරය ඇතුළට එන්නේ අපි කියන අර මූණ හදාගෙන එනවා කියලා. ඔව්. බොහොම අපහසුයි කියන්නේ. කොටිම ස්වාම පුරුෂයෙක් පෞල් ජීවිතය ගත කරන්න පවා අපි ඉතාමත් අපහසුතාවට හිටපු කාන්තාවක් අද වෙනකොට ඇය කියනවා ඇයට ආර්ථවය හැදෙනවා ඇය දන්නේ නැති තරම් කියලා. මට ඒක පෞද්ගලික වෛද්‍යරයට මටත් ලොකු සතුටක් නේ. ඉතින් මේ වේදනානාශක ගැනීමේදී මේ අධික වේදනාව කුහුලා දරාගෙන ඉන්න අපහසු වෙනවා. ඇයට ඇගේ ජීවිතයේ සියලු කටයුතු සමාජලට කරගන්න පවා අරුණි හරි අපහසු වෙනවා. ඒ අපහසු වුණාම ඒ වගේ වෙලාවකට වේදනානාශකයක් ගත්ත කියලා ආයුර්වේද වෛද්‍යරයෙක් හැටියට මම රෝගියාට ඒක දොස් කියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ සිංහල වහරේ තියෙනවනේ දෙයක් තුවාලේ තියෙන කෙනා තමයි දන්නේ වේදනාව. තුවාලේ වේදනාව. ඉතින් ඒ වෙලාවට අපි චුට්ටි අවස්ථාවක් අර රෝගියාට දෙන්න ඕනේ. මොකද මේ වේදනාව උල ගන්න අපහසු වෙනවා. ඒකේ ජීවිතේ කටයුතු කරගන්න අපහසු වෙනවා. රක්ෂාවට යන කෙනෙක් නම් රක්ෂාවට යන්න බැරි වෙනවා. පාසල් යන කෙනෙක් නම් දරුවෙක් නම් පාසල් යන්න අපහසු වෙනවා. මේ වගේ ජීවිතේ සෑම කටයුත්තක්ම විවාහ වෙච්ච කෙනෙක් නම් එදාට හස්බන්ඩ්ටත් හරි සරදයක් වෙනවා. ඉතින් ඒ වගේ අපහසු වෙනවා. හැබැයි මේ රෝග සඳහා වේදනානාශක ගන්න ඔබ මේ අවස්ථාවේ අපිත් සමග රැඳී ඉන්නවා නම් ඔබ මේ දේ හොඳට මතක තියාගන්න. හදිස්සියකට වේදනානාශකයක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබට ගැළපෙන වේදනානාශකයක් වෛද්‍ය උපදෙස් මත පමණක් ගන්න. ඒ හැරෙන්න ඔබ හිතන විදිහට වේදනානාශක පාවිච්චි කරන්න යන්න එපා. වේදනානාශක වලින් ඇති බිය හැකි අතුරු උපද්‍රව ගොඩක් තියෙනවා. මේ වේදනානාශකයෙන් ඔබේ වේදනාව යටපත් වුණාට පස්සේ ඔබ හිතනවා නම් ඔබේ රෝගය සුව වුණා කියලා ඔන්න ඔතන වරද්ද ගන්න එපා. ඒ වේදනානාශකයෙන් සිද්ධ වෙන්නේ ඒ වේදනාව අඩු කිරීම යටපත් කිරීම පමණයි.